අපි ඊළඟට බලමු සංදි කළ දඬු ගාණක්. සංදි කළ දඬු ගාණක්. ගාණේ තියෙනවා මෙන්න මෙහෙම. බර W සහ දිග 2a වන ඒකාකාර ABAC දඬු දෙකක්. ABAC දඬු දෙකක්. A වලදී සුමටව සංදි කර ඇත කියලා කියන්නේ. A වලදී හයි කරලා තියෙන්නේ. උතන අපි දන්නවා හයි කරන තැනදී ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා මෙන්න මෙහෙම. XY මේ පැත්තට දැම්මොත් එහෙම මේ දන්න මතත් XY කැමේ දිශාවකට දාගන්න. ඊළඟට අපිට කියනවා BD කියන දිග A වන දණ්ඩක් බර රහිත පොල්ලක් B හිදී සුමට ලෙස අසව් කරලා තියෙනවලු AC තුලින් B හිදී සුමට ලෙස අසව් කරලා තියෙනවලු. ඒ වගේම D වලදී AC තුලින් යන සැහැල්ලු මුද්දකට සම්බන්ධ කරලා තියෙනවා කියලා කියන්නේ. පද්ධතිය සිරස්තලයක සමතුලිතතාවය ඇත්තේ B හා C සුමට තිරස් තලයක් මත නැවෙමින් කියලා කියනවා. උතන අපි දන්නවා B හා C වලදී අභිලම්බ ප්‍රතික්‍රියා දෙකක් ඇති වෙනවා ස්පර්ශ තලයට ලම්බකව. ඒ වගේම දැන් පොල්ලක්නේ දාලා තියෙන්නේ. උතන පොල්ල මත අපි දන්නවා තෙරපුමක් ඇති වෙනවා මෙන්න මේ විදිහට. අපිට කියන්නේ ඒකේ එහිදී පොල්ල මත තියෙන තෙරපුම මෙන්න මේ විදිහට. මම ඒක දාගන්නම් TT කියලා. අපෙන් මුලින්ම අහන්නේ එහිදී ප්‍රතික්‍රියාවේ විශාලත්වය. එහිදී ප්‍රතික්‍රියාවේ විශාලත්වය පෙන්වන්න කියලා කියනවා W බෙදීම මූල 12 W බෙදීම 12 වතාවක් 3යි මූල 2 ඍණ මූල 6. ඔන්න ඔය කතා ටිකනේ පෙන්වන්න කියලා කියන්නේ. මම මෙතන කෝණේ දාගන්නවා තීටා කියලා. කෝණ දීලා නැහැ අපිට. හැබැයි පාදවල දිගවල් දීලා තියෙනවා. මෙතන කෝණේ දාගත්තා තීටා කියලා. ඒ වගේම දැන් මෙන්න මේ මුද්ද දිහා බැලුවොත් අපිට පේනවනේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මේ පොල්ල සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ මුද්දටනේ. එතකොට අපි දන්නා පොල්ල මත තියෙන්නේ මෙන්න මේ අතට බලයක්. එහෙනම් පොල්ල මගින් මෙන්න මේ මුද්ද මත අනිත් පැත්තට බලයක් ඇති වෙන්න එපා. මම මේ මුද්ද ගැන විතරයි හිතන්නේ. මෙන්න මේ මුද්ද. මුද්ද මගින් ඒ කියන්නේ පොල්ල මගින් මුද්ද මත ඇති වෙන්නත් එපා T කියලා බලයක් මෙහෙට. ඒ වගේම අපි දන්නවා දැන් තද වෙද්දී මෙන්න මේ දණ්ඩ සහ මුද්ද කියන දෙන්නත් ස්පර්ශ වෙනවානේ. උතර දණ්ඩ මගින් මුද්ද මත ඇති වෙන්න ඕනේ අභිලම්බ ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ අතට. ඔන්න ඔය බලයන් ටිකනේ තියෙන්නේ. මේක R1 කියලා දාගන්නම්ම. ඒක R1 කියලා දාගන්නවා. ඒ කියන්නේ ඔන්න ඔය R1 බලයත් මට මෙතන ලකුණු කරගන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔතන මුද්දේ සමතුලිතතාව සැලකුවොත් මුද්දට විතරක් සමතුලිතතාව දැම්මොත් මුද්දට දැම්මොත් තියෙන බලයන් දෙකයිනේ තියෙන මුද්ද මත R1 සහ T. සමතුලිත වෙන්න නම් අපි දන්නවා බලයන් දෙකක් යටතේ විශාලත්වයෙන් සමානදා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ R1 සහ T කියන දෙන්න සමාන වෙන්න ඕනේ. ඒ වගේම මේ දෙන්න ඒකරේඛීයව පිහිටන්න ඕනේ. එතකොට අපි දන්නවා අභිලම්බ ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් තලයට ලම්බක ඇති වෙන්නේ. එහෙනම් මේ T කියන එක්කෙනත් අනිවාර්යෙන් ලම්බක වෙන්න ඕනේ. ඔන්න ඔය තර්කයෙන් මට මෙන්න මෙතන ආනතිය. ඒ කියන්නේ මෙන්න මේ BD කියන පොල්ල ACත් එක්කලා හදන ආනතිය 90යි කියලා ගන්න පුළුවන්. මෙන්න මේ තර්කයෙන් තමයි ඒක ගන්නෙ. නැතුව නිකම්ම අපිට ගන්න බෑ. ඒ කියන්නේ මුද්ද මත තියෙන බලයන් ටික සමාන වෙන්න එපා. R1 සමාන වෙන්න ඕනේ Tට. අන්නේ තර්කේ හින්දා මේ දෙන්න ඒකරේඛියත් වෙන්න ඕනේ හින්දා මෙන්න මේ T කියන එක්කෙනත් අනිවාර්යෙන් මෙයාට ලම්බක වෙන්න ඕනේ. ඔන්න ඕක කතාව පාවිච්චි කරලා දැන් පුළුවන් Tට අගයක් ගන්න. ඔතන Tට දන්නවා. Tට දන්නේ නැහැ. බද්ධ පාදය දන්නවා. කර්ණ පාදය දන්නවා. cos theta. බද්ධ පාදය අපිට එන්නේ A කියලා එනවා. කර්ණ පාදය වෙන්නේ 2a. ඔතන අපිට ගන්න පුළුවන් එතනින් මෙන්න මෙහෙම. අපිට දීලා තියෙන්නේ මේ පාදික දීලා නැහැ. මේ පාදේ අපි දන්නේ නැහැ. මෙතෙන් නම් මෙතෙන්ට දුරනේ A කියලා දන්නේ. උතර cos theta දාන්න බෑ එතෙන්ට.
ඒ කියන්නේ මෙන්න මේ d කියන්නේ හරි මැද්ද නෙමෙයිනේ. උතර මේක a වෙන්නේ නැහැ. අපිට පුළුවන් sin දාන්න. සම්මුඛ පාදය සහ කර්ණ පාදය දාන්න හින්දා. sin 2 ඊට සමාන වෙනවා සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ කර්ණ පාදේ වෙන්නේ 2a. කර්ණ පාදේ 2a. ඒට ඒ කැපෙනවා උතර එනවා sin 2 ඊට සමානයි භාගය. අපි දන්නවා ඉතින් sin භාගයක් වෙන්නේ 30 දිනේ. ඒ කියන්නේ 2 ඊට සමාන වෙන්න ඕනේ 30ට. එහෙනම් θ ලියන්න පුළුවන්. 2 ඊට නෙමෙයි මම මේක θ කියලා ගත්තේ. θ සමානයි 30යි කියලා ලියන්න පුළුවන්. මෙතන කොහොනේ මම θ කියලා ගත්තේ. මුල්ම කෑල්ල හරි. ඊළඟට අපි කරන්න ඕනේ දැන් අපිට ගානේ කියන්නේ a වල ප්‍රතික්‍රියාව සොයන්න කියලානේ. a වල ප්‍රතික්‍රියාව සොයන්න කියලා කියන්නේ. ඊට කලින් අපිට පුළුවන් මෙන්න මෙහෙම AC ඒ පද්ධතියම සලකලා විභේදනයක් දැම්මොත් සිරස්ස ඉහළට පද්ධතියටම සිරස්ස ඉහළට දානවා විභේදනයක්. මොනවද තියෙන බලයන්? R තියෙනවා S තියෙනවා අනිත් සියලුම බල කැපිලා යනවා W සහ W එනවා. එතනින් අපිට ලියන්න පුළුවන් R දාන S කියන එක්කෙනා සමානයි 2W කියලා. R දාන S කියන එක්කෙනා සමානයි 2W කියලා ගන්න පුළුවන්. ඊළඟට AC දණ්ඩ තියෙනවානේ. දැන් අපි ගන්න ඕනේ x සහ y ට උත්තරයක්. අපි x සහ y ට උත්තරයක් ගත්තොත් අපිට එතනින් පුළුවන් මේ අපිට මුලින්ම කියන්නේ a වල ප්‍රතික්‍රියාව සොයන්න කියලානේ. a වල ප්‍රතික්‍රියාව සොයන්න කියලා කියන්නේ. ඒ වගේම අපිට කියනවා a හිදී ප්‍රතික්‍රියාව විශාලත්වයේ BD පොල්ලේ තෙරපුමට සමාන බවත් පෙන්වන්නලු. t සහ මෙන්න මේ a වල ප්‍රතික්‍රියාව සමානයි කියලා පෙන්වන්න කියලාත් කියනවා. අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. AC දණ්ඩ සලකලා එහෙම නැත්නම් AC දණ්ඩ සලකලා AC දණ්ඩට මම C වටා ගූර්ණයක් ගන්නවා. AC දණ්ඩට මම C වටා ගූර්ණයක් ගන්නවා. ඔතන මොනවද එන බලයන්? C වටා ගූර්ණයක් ගත්තොත් අපිට එනවා මං ගන්නකො වාමාවර්ත අතර ගූර්ණයක්. AC දණ්ඩමත් තියෙන බලයන් මොනවද දැන්? XY ඉන්නවා. AC දණ්ඩට අපිට ලේසි මේ C වටා නෙමෙයි A වටා ගන්නවා. උතර අර XY දෙන්න අහුවෙන්නේ නැහැ නේ. කෙලිම T ට උත්තරයක් ගත්ත හැකිනේ. AC දණ්ඩට මම A වටා ගූර්ණයක් ගන්නෙ. A වටා ගූර්ණයක් ගන්නවා. දක්ෂිනාවර්තව ගමුකෝ. උතර තවත් ලේසියිනේ. කැමති පැත්තකට ගත්ත හැකි. AC දණ්ඩට A වටා ගූර්ණයක් ගන්න යන්නේ මම. ඔතන මුලින්ම බලමු මේ AC දණ්ඩමත් තියෙන බලයන් මොනවද කියලා. AC දණ්ඩමත් තියෙන බලයන් මොනවද? මෙන්න මේ x සහ y දෙන්න ඉන්නවා. x ඉන්නවා y ඉන්නවා. බරක් තියෙනවා මැද්දෙන්. බරක් තියෙනවා මැද්දෙන්. ඒ වගේම තව මොනවද තියෙන්නේ? S කෙනෙකුත් ඉන්නවා මෙහෙට. දැන් S කෙනෙකුත් ඉන්නවානේ. මං ඔන්න ඔය AC දැන් AC දණ්ඩට ඒ වටා දාන්න කලින් මම මෙන්න මේ R S උත්තර ටික අරන් ඉන්නම් මුලින්. ඒක ගන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ දැන් මම මේ ගාන හදාගෙන යත්තා මට ඕන කරන දේවල් මට හිතෙන්නේ. නැතු මම එකපාර දාන්නේ නැහැ. R ධන S සමානයි 2W. ඒක දන්නවා. අපිට පුළුවන් නේද පද්ධතියම සලකලා B වටා ගූර්ණයක් ගන්න. B වටා ගූර්ණයක්. උතන පද්ධතියම සලකලා B වටා ගූර්ණයක් ගන්න ගියාම R එන්නේත් නැහැ. පද්ධතියම ගත්තාම කොහොමද T එන්නේත් නැහැ. W ගෙන් එනවා. දැන් කෝණ ටික ගන්න ගියොත් මේක දැන්
සම්මිතික මේ සම ද්විපාද ත්‍රිකෝණයක්නේ. මේක තීට නම් මෙන්න මේ පොඩි කෝණ දෙක කොහොමද වෙන්නේ? මේක තීට නම් මෙන්න මේ පොඩි කෝණ දෙක වෙන්න ඕනේ සම ද්විපාද ත්‍රිකෝණයක් හින්දා 90 ඍණ තීට බෙදීම 2යි 90 ඍණ තීට බෙදීම 2යි කියලා. උතර මේ කෝණේ 90යි මේක 90 ඍණ තීට බෙදීම 2 නම් මේ කෝණේ වෙන්නේ තීට බෙදීම 2යි. මේ කෝණේ වෙන්නේ තීට බෙදීම 2යි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මම b වටා ගූර්ණයක් දැම්මොත් අපි තීට කියන කවුද කියලා හොයලා තියෙන්නේ. උතර අපිට ගන්න පුළුවන් කෙලින්ම 15යි කියලා. මේක 30යි නම් උතර මේ දෙන්න වෙන්නේ 75 නේ. මම එකපාර දාන්නකො 75ම. ලේසි නතකොට. අගේ හොයලා තියෙන හින්දා. මේක 75යි. මේ කෝණය වෙන්නේ 15යි. මේ කෝණය වෙන්නේ 15යි. උතර b වටා පද්ධතියටම ගූර්ණයක් දැම්මොත් w ගෙන් එනවා ධන ගූර්ණයක්. w වතාවක් a කෝණය දැන් දන්නවනේ. a cos 75. a cos 75. a cos 75. මේ w ගෙන් ගත්තොත් ඒත් ධන ගූර්ණයක් එන්නේ. w වතාවක් එයාගේ ක්‍රියා රේඛාවට b වල ඉඳන් තියෙන ලම්බ දුර 2යි a cos 75ක් එනවා. ඒ වගේම මෙන්න මේ පොඩි දුරත් හොයන්න බෑ. ඒ දුර වෙන්නේ a cos 75. ඒ කියන්නේ එතනින් එනවා 3යි a cos 75 කියලා. b වටා දක්ෂිනාවර්ත ගූර්ණයක් දැම්මොත් s ගෙන් ඍණ ගූර්ණයක් එනවා. එතකොට එන්නේ ඍණ s වතාවක් මෙන්න මේ සම්පූර්ණ දිග 2යි a cos 75යි 2යි a cos 75 කියන්නේ 4යි a cos 75යි. සමානයි බිඳුව. දැන් පද තුනේම a cos 75ක් තියෙනවානේ. එතකොට යාලා කපලා දාන්න පුළුවන් එහා පැත්තේ බිඳුව හින්දා. එතකොට මේ පැත්තේ w මෙතන 3යි w ඒ කියන්නේ 4යි w. ඍණ පදේ එහා පැත්තට දැම්මොත් 4යි s 4ට 4 කැපෙනවා s සමානයි w කියලා එනවා. එතකොට s දන්නවා නම් w කියලා අපිට මෙතනින් ගන්න පුළුවන් s කියන්නේ w නම් r ධන s කියන්නේ 2යි w නම් r කියලා කියන්නේ wම තමයි. r කියලා කියන්නේ wම තමයි. ඔන්න ඔය විදිහට මුලින් මේ කතාව ටික හොයාගන්න පුළුවන්. ඊළඟට දැන් අපිට ඕනේ මෙන්න මේ AC කියන දණ්ඩනේ සැලකුවේ. AC කියන දණ්ඩ සැලකුවේ. තව මෙන්න මේ AC දණ්ඩ මත තව මොනවද තියෙන බලයන්. දැන් මේ මුද්දෙන් ඇති වෙන කතා ටික තියෙනවානේ. මුද්දෙන් මොනවද ඇති වෙන්නේ? දැන් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. දණ්ඩ තියෙනවා. මුද්ද මගින් දණ්ඩ මගින් මුද්ද මත ඇති වෙන බලයනේ මේ R එක කියලා කියන්නේ. දණ්ඩ මගින් මුද්ද මත ඇති වෙන බලය තමයි මේ R එක කියලා කියන්නේ. එහෙනම් මුද්ද මගින් දණ්ඩ මතත් ඇති වෙනවනේ අනිත් පැත්තට බලයක්. අන්න ඒ බලයක් තියෙනවා. මෙන්න මේක R එක කියලා ගන්නවා. හොඳට බලන්න මේ කතාව. දැන් මුද්ද තියෙනවා. මුද්ද මගින් දණ්ඩ මගින් මුද්ද මත ඇති වෙන බලයනේ R එක කියලා මෙහෙට ගත්තේ. එතකොට අපි දැන් R එක කියලා ගත්තේ දණ්ඩ මගින් මුද්ද මත ඇති වෙන බලය. එහෙනම් මුද්ද මගින් දණ්ඩ මත ඊට ප්‍රතිවිරුද්ධ අතර බලයක් ඇති වෙන්න එපා. ඉතින් ඔන්න ඔය බලයනේ මෙන්න මේ T කියලා කියන්නේ. R එකයි T කියන එක නෑ සමානයි කියලා දන්නවනේ. ඒක බලන්න T කියලාම ගන්න පුළුවන්. දැන් ඔන්න ඔය AB දණ්ඩට A වටා ගූර්ණයක් ගන්න ගියොත් අපි මෙන්න මෙතන ආනතියත් හොයන් ඉමුකෝ ඉස්සෙල්ලා. මේක හරියට දෙකට බෙදෙනවානේ. එතකොට දෙකට බෙදුනහම 30යි මෙතන 15යි මෙතන 90 නම් මෙතන 75යි මේක 15 හින්දා 90 හින්දා මෙතන 15ක් කියලා ගන්න පුළුවන්. R එක කියන එක්කෙනා එහෙම නැත්නම් T කියන එක්කෙනා තිරසත් එක්ක හදන කෝණය 15යි. ඔන්න ඔය විදිහට බලයන් ටික ලියා ගන්න පුළුවන්. දැන් දාගමු ගූර්ණ. AC දණ්ඩට A වටා. S ගෙන් බලමුකෝ. දක්ෂිනාවර්ත ගූර්ණයක් දැම්මොත් එහෙම S ගෙන් එන ඍණ ගූර්ණයක්. S වතාවක්. මෙතන කෝණ කීයද වෙන්නේ? අපිට ආවනේ 75. එතකොට මෙතන 75යි. දණ්ඩේ දිග 2යි A නම් 2යි A cos 75.
දෙකයි ඒ කොස් 75. W ගෙන් ගත්තොත් හරි මැද්දෙනේ තියෙන්නේ. එයා ධන ගුණයක් ඉන්නේ ධන W වතාවක් A cos 75. A cos 75. T ගෙන් ගත්තොත් T ගෙන් එන්නේ උතර ආයි ධන ගුණයක්. ධන T වතාවක් මෙන්න මේ ලම්බ දුර. මෙන්න මේ ලම්බ දුර කෙලින්ම ලම්බ දුරනේ තියෙන්නේ. ඒක අපි දන්නේ නැහැ. හැබැයි අපිට ඒක හොයාගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයෙන්. මෙන්න මේ ත්‍රිකෝණයෙන් හොයාගන්න පුළුවන්. මේ පාදේ 2යි a නේ. මේ පාදේ 2යි a නම් මේ පාදේ දිග වෙන්නේ 2යි a cos 30. AD පාදේ දිග වෙන්නේ කවුද? 2යි a cos 30. 2යි a cos 30. උතර cos 30 කියලා කියන්නේ මූල 3 යට 2යි. 2ට 2 කැපෙනවා මූල 3යි a කියලා එනවා. මූල 3යි a කියලා එනවා. සමානයි බිඳුව. අපිට පුළුවන් මෙතනින් t ට උත්තරයක් ගන්න. අපිට පුළුවන් මෙතනින් t ට උත්තරයක් ගන්න. දැන් අපි දන්නවා s කියලා කියන්නේ w මනේ. උතර මෙතන එන්නේ ඍණ 2යි w a cos 75. මෙතන එන්නේ w a cos 75. උතර ඍණ w a cos 75 කියලා කෙනෙක් එනවා. ඍණ පදේ එහා පැත්තට දැම්මොත් මේක ධන කියලා ගන්න පුළුවන් එකපාරම යසුළු කිරීම කරන්න. උතර එන්නේ මූල 3යි ta. ඒට ඒ කැපෙනවා. එතනින් අපිට t ට උත්තරයක් ගන්න පුළුවන්. t කියලා කියන්න තෝட w cos 75 බෙදීම මූල 3යි. ඔන්න ඔහම එකක් එනවා. දැන් cos 75ට අපි අගයක් දන්නේ නැහනේ. cos 75ට අපි අගයක් දන්නේ නැහැ. අපිට පුළුවන් නේද ත්‍රිකෝණමිතියේ සූත්‍ර පාවිච්චි කරලා cos 75 ලියා ගන්න. කොහොමද දෙන්නේ? cos 75 මට ලියන්න පුළුවන් 45 ධන 30 කියලා. උතර A ධන B සූත්‍ර දැම්මොත් cos 45යි cos 30 ධන නම් ඍණ වෙනවා. sin 45යි sin 30. මෙන්න මෙහෙම එන්නේ. cos 45 කියලා කියන්නේ 1යට මූල 2යි cos 30 කියලා කියන්නේ මූල 3යට 2යි. sin 45 කියන්නේ 1යට මූල 2යි sin 30 කියලා කියන්නේ භාගයයි. උතර මෙතන එනවා 2යි මූල 2 මූල 3 ඍණ 1. ලවයට එනවා මූල 3 ඍණ 1ක් කියලා. ඔන්න ඔය කතා ටික ගෙනල්ලා ආදේශ කරන්න මෙතෙන්ට. මෙතන t ට ආදේශ කරන්න. එතකොට එන්නේ t සමානයි w බෙදීම මූල 3. cos 75 cos 75 කියලා කියන්නේ මෙන්න මෙයා. මූල 3 ඍණ 1 බෙදීම 2යි මූල 2. අපිට මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් නේ. අපිට මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මූල 3යි මූල 2 කියන්නේ මූල 6 නේ. මෙතන ඉන්නතොර w වතාවක් මූල 3 ඍණ 1 බෙදීම මූල 3යි මූල 2 කියන්නේ මූල 6යි 2යි මූල 6 කියලා එන්නේ. උඩයි යටයි දෙන්නම මූල 6කින් වැඩි කරනවා. උඩයි යටයි දෙන්නම මූල 6කින් වැඩි කරනවා. උතන මූල 6 කියන්නේ 6යි 6 වරක් 2 12යි. 6 වරක් 2 12යි කියලා එනවා. උඩ මූල 6න් වැඩි කළොත් මූල 6යි මූල 3යි කියනතොර මූල 18යි. මූල 18 මට ලියන්න පුළුවන් 3යි මූල 2 කියලා. යට එන්නේ w බෙදීම 12ක් වෙනවා මෙතන. මූල 3යි මූල 6 වැඩි කළොත් මූල 18යි. මූල 18 කියලා කියන්නේ 3යි මූල 2. අපිට නිකන් අර ඒකේ ප්‍රතික්‍රියාවේ තියෙන්නේ ඔය වගේම උත්තරයක් තමයි. t ට උත්තරයක් එනවා මෙන්න මෙහෙම. හැබැයි අපිට ඕනේ ඒට උත්තරයක් අහන්නේ. ඒකේ ප්‍රතික්‍රියාවේ විශාලත්වය අහන්නේ. ඒකේ ප්‍රතික්‍රියාවේ විශාලත්වය හොයන්න ඕන නම් මෙතන x සහ y දෙන්න හොයාගත්තා නම් හරිනේ. ඔතන x සහ y දෙන්න හොයාගත්තා නම් හරි. ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ආයෙ අපිට පුළුවන් දණ්ඩ සමතුලිතය සලකන්න. දණ්ඩ සමතුලිතය සැලකුවොත් දණ්ඩ සමතුලිතය සැලකුවොත් සිරස් සහ තිරස් විදිහට දණ්ඩ සමතුලිතය සලකමු. AC දණ්ඩට මේක හොඳ ගානක්. AC දණ්ඩට සිරසටයි තිරසටයි දැම්මොත් තිරස් අතට දැම්මොත් මොනවද තියෙන්නේ? x තියෙනවා. t cos 15 තියෙනවා. ඍණ t cos 15 සමානයි බිඳුව. එතකොට එනවා x සමානයි t cos 15 කියලා.
සිරස් අතර දැම්මොත් y තියෙනවා w තියෙනවා පල්ලෙහාට s තියෙනවා උඩට ආයේ t sin 15ක් තියෙනවා පල්ලෙහාට. අපි දන්නවානේ r සමාන මේ s සමානයි w කියලා. ඔතන s සමානයි w නම් s ට w කැපෙනවා. ඍණ පදේ එහා පැත්තට දාන්න. ඒතර එනවා y සමානයි t sin 15. x උත් දන්නවා y උත් දන්නවා දැන්. එහෙනම් සම්ප්‍රයුක්තය කියලා කියන්නේ කවුද? x වර්ග ධන y වර්ගේ වර්ගමූල. x කියලා කියන්නේ එතකොට t cos 15 වර්ගය. x වර්ගනේ වෙන්න ඕනේ t වර්ග cos වර්ග 15. y වර්ගය කියන්නේ එතකොට t වර්ග sin වර්ග 15. මෙයාගේ වර්ගමූල. t වර්ගයක් එළියට ගත්තොත් වර්ගමූලයෙන් t වෙලා එනවා. වර්ගමූලය ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද? cos වර්ග 15 ධන sin වර්ග 15. මෙයා 1යි කියලා අපි දන්නවනේ සරල සාම්‍යයෙන්. උතර 1 වර්ගමූල 1යි. උතර r සමානයි t කියලා උත්තරයක් එනවා. ඒ කියන්නේ ඒ ලක්ෂයේ ප්‍රතික්‍රියාව සහ මෙන්න මේ අර පොල්ල මත ඇතිවන තෙරපුමයි සමානයි. උතර r සමානයි t කියලාත් ආවා. ඒ තෙරපුමට උත්තරෙත් ආවා. අන්න ඒ දෙන්න තමයි අපිට මුලින්ම ගානේ පෙන්වන්න කියලා කියන්නේ. ඒ වගේම ඒ අංශු ඒ කියන්නේ ඒ සංදියේ ප්‍රතික්‍රියාව තිරසට අංශක 15ක් සාධන බව පෙන්වන්න කියලාත් කියනවා. ඉතින් අපි දන්නවා x තියෙන්නේ මේ අතර නම් y තියෙන්නේ මේ අතර නම් ප්‍රතික්‍රියාව සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව යන්නේ මෙහෙම නම් එයා තිරසත් එක්ක හදන කෝණය කියලා කියන්නේ කවුද? මේක ඇල්ෆා කියලා ගත්තොත් tan ඇල්ෆා කියලා කියන්නේ y බෙදීම x. tan ඇල්ෆා කියන්නේ y බෙදීම x. උතර y සහ x ආදේශ කළාම t ට t කැපෙනවා. sin 15 බෙදීම cos 15 කියන්නේ tan 15යි. ඒ කියන්නේ tan ඇල්ෆාට අපිට උත්තරේ ඉන්නේ tan 15 කියලා. එම නිසා අපිට කියන්න පුළුවන් ඇල්ෆා කියන්නේ 15යි කියලා. ඔන්න ඕක තමයි බව පෙන්වන්න කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ගාන.